අද හවස ගොඩක් අය අපෙන් ඇහුවා සයන්ස් ඇප් ඔයාලා කිව්වේ පායනවා කියලා නේද? එහෙනම් මේ ගෙවල් කැඩෙන්න වහින්නේ? ඇත්තටම අපේ අනාවැකිය වැරදුනාද? නැත්තම් සොබාදහම අපිව රවට්ටනවද? අද අපි කතා කරන්නේ ඒ ගැන සහ හෙට දවසේ වෙන්න පුළුවන් දේ ගැන. මුලින්ම අපි මේක පැහැදිලි කරගමු. මේ දවස්වල තියෙන්නේ ඊශාන දිග මෝසම. විද්‍යාත්මකව බැලුවොත් මේ මෝසමෙන් වැසි ලැබෙන්නේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට විතරයි. යාපනයට ත්‍රිකුණාමලයට වහින වැස්ස 100% මෝසම් වැස්සක්. සාමාන්‍යයෙන් මේ කාලෙට බස්නාහිරට පායලයි තියෙන්න ඕනේ. එහෙනම් අද හවස කොළඹට වැස්සෙයි. ඒකට හේතුව උදේ තිබුණු මීදුම. මතකද අපි උදේ කිව්වා වායුගෝලීය පියන ගැන. අද දවල් වරුවේ පායපු වෙලාවේ පොළොව රත් වුණාට ඒ රස්නේට උඩට යන්න බැරුව අර පියනට හිර වුණා. හරියට ප්‍රෙෂර් කුකර් එකක් වගේ. අන්තිමේදී ඒ හිරවෙච්ච පීඩනය හවස එකපාරටම පුපුරලා ගියා. අනේකයි අකුණු ගහලා මහ වැස්සක් ආවේ. මේකට කියන්නේ සංවහන වැස්සක්. මිසක් මෝසම් වැස්සක් නෙවෙයි. එහෙනම් හෙට දවස කොහොම වෙයිද? උතුර සහ නැගෙනහිර ඊශාන දිග මෝසම තවමත් සක්‍රියයි. එනිසා යාපනය මුලතිව් ත්‍රිකුණාමලය ප්‍රදේශවලට හෙටත් මෝසම් වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. බස්නාහිර, ඒ කියන්නේ කොළඹ, ගම්පහ, කළුතර හෙට උදෑසනත් අද වගේම මීදුම් සහිත තත්ත්වයක් තියෙන්න පුළුවන්. දවල්ට ලොකු රස්නයක් දැනේ. හැබැයි පරිස්සම් වෙන්න. අද වගේම හෙට සවස හෝ රාත්‍රී කාලයේදීත් හදිසි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා. එනිසා කුඩයක් ළඟ තියාගන්න. කාලගුණය කියන්නේ වෙනස් වෙන දෙයක්. හැබැයි හේතුව දැනගත්තාම බය වෙන්න දෙයක් නැහැ. හිට උදේ තත්ත්වයක් එක්ක අපි ආයෙත් මුණ ගැහෙමු. සයන්ස් ඇප් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.